අදත් ආයේ මොනවද මං හදන්න කියලා බලන්නද? අද හදනවා රස කෑමක්. විනාඩි 10න් හදන්න පුළුවන් එකක්. ඒ තමයි දොදොල්. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේවා තමයි කුන්දිරා. බිම ඉඳන් කඩන්න පුළුවන්. ආයි ගස් බඩ ගන්න ඕනේ නැහැ. මේ බිම ඉඳන් කඩන්න පුළුවන්. කෑම හදන එක මං එහා පැත්තේ ලෑස්ති කරලා තියෙන්නේ. අපි යන් ගිහලා ටුක් ගාලා හදමු. ඔන්න තාච්චිය නම් මං තියාගත්තා. ලොකු තාච්චියක් ගත්තේ මේක පොඩ්ඩක් කවලම් කරන්න ඉඩ තියෙන්න ඕනේ හින්දා. දැන් ඉතින් අපි බලමු මේකට දාන්න ඕනි බඩු මොනවාද කියලා. මේ තියෙන්නේ ක්ලෝන් ෆ්ලා, මේ තියෙන්නේ කාජු, මේ තියෙන්නේ ලුණු, මේ තියෙන්නේ එනසල්. එනසල් ඇට දෙකක් විතර තල්ලා ගත්තාම ඇති. වැඩි ඕනේ නැහැ. තව අපි දානවා මේකට කිතුල් පැණි. ඒවා ගහේ බඩු ඉතින්. බලන්න පාට කොහමද කියලා. ඊට පස්සේ බටර් එකක් ඕනේ. හාල් පිටි. මේ තියෙන හාල් පිටි. තව ඉතින් අපි එකතු කරගන්න ඕනේ පෝල් කිරි. මේකට මේ තියෙන්නේ පෝල් කිරි. හරි. ඊළඟට තියෙන්නේ හාල් පිටියකට ක්ලෝන් ෆ්‍රයි, ලුණුයි, පෝල් කිරි දාලා කවලම් කරගන්න. දැන් මම ක්ලෝන් ෆ්‍රා දානවා. ලුණු පොඩ්ඩකුත් දාගන්නවා. දැන් මේකට පෝල් කිරි එකතු කරගන්න ඕනේ. දැන් මේක හොඳට කවලම් කරගන්න ඕනේ. මේ කැට නැති වෙනකන් කවලම් කරගන්න. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ගාන්න තිබ්බනම් ඇති. හරි. දැන් ඉතින් මේක චුට්ටක් අපි පැත්තකින් තියාගන්නවා. ජීවිතයට අරුත ගෙනෙන ගමේ ගොඩේ. දැන් ඉතින් ඊළඟට තියෙන්නේ ට්‍රේ එක ලෑස්ති කරගන්න. මම නම් ඉතින් මෙන්න මෙහෙම කෙසෙල් කොලයක් දාලා මේක තවලා ගත්තේ. මේක මේ දාලා ඊට පස්සේ මම මේකට දානවා බටර් පොඩ්ඩක්. බටර් පොඩ්ඩක් දාලා මේක හොඳට ගා ගන්න ඕනේ මෙහෙම. කෙසෙල් කොලේ අනිවාර්යයෙන්ම කෙසෙල් කොලයක් වඩා දානවා නම් අනිවාර්යයෙන් මේක තවන්න ඕනේ. නැත්තම් මේක ඉරින්න බලනවා. මේකට ඉතින් බටර් නැතුව පෝල් තෙල් උනත් අවුලක් නැහැ. ඔන්න මම නම් ලිප් පත්තු කරගන්නවා දැන්. හරි. දැන් අපි මේ පැණි එක දාලා මේකේ මද ගින්නි රත් කරගන්න ඕනේ. ගින්දර වැඩි දාගන්න එපා. ගින්දර වැඩි දැම්මොත් මෙන්න මේ ගානට එනකොට මේකට උණු වතුර පොඩ්ඩකුත් එකතු කරගන්න ඕනේ. දැන් අපි කලින් හදාගත්ත පොල් කිරි එක මේ රත් වුණ පැණියකට මෙන්න මේව දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට ඝන වෙනකම්ම මේක කවලම් කරගන්නවා. වැඩි ගින්දර දාන්න හොඳ නැහැ. මද ගින්නේ මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට මේ බටර් ටිකක් එකතු කරගන්න ඕනේ. අපේ ගමේ සිරියාවයි ගම්මානේ සිරියාවයි පමන සුලං සත පිපිදේ ඇලේ ගොලේ ගංගාවේ
ඊට පස්සේ අපි මේකට එනසල් දා ගන්න ඕනේ. කජු ටිකකුත් අපි මෙහෙම දා ගන්න ඕනේ. දැක්කද? හරි. දැන් අපි මේක මෙන්න මේ ට්‍රේ එකට දා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ට්‍රේ එකට දා ගන්න. දැන් ඉතින් වැඩේ හරි. බලමු ඉතින් අපි දැන් මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ. මෙන්න බලන්න. ඉතින් කොහොමද? මෙන්න මේ විදිහට එන්න ඕනේ ඉතින්. මට නම් ඉතින් විනාඩි 10කටත් වඩා අඩු කාලයක් තමයි ගියේ. දැක්කද? දැන් අපි මේක පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. නිවෙන්න තියලා මම ඔයාලට කපලා පෙන්නන්න. ඔන්න මම නම් දොඩොල් එක හදාන් ආවා. මෙන්න බලන්න. මේක කොහොමද අපි දැන් පාට රස කොහොමද කියලා බලමු. හැබැයි ඉතින් මේක හවස තේ වෙලාවටත් මරු. හැබැයි ඉතින් දැන් අවුරුදු කාලේ හින්දා අවුරුදු කෑමේසට තියන්නත් මේක හදාගත්තා නම් හොඳයි. ඔයාලත් හදලා බලන්න ඕනිය. මං ඉතින් දැන් මේක කාලා බලනවා. මරු. ආගයක් අංග හිතනවා.